ඔයාට මතකද පළවෙනි පාඩමින් අපි කතා කරා සිලෙක්ෂන් රූල් 5ක් ගැන. ඉතින් ඒ වගේම දෙවැනි පාඩම විදිහට තවත් සිලෙක්ෂන් රූල් 3ක් ගැන අපි අද කතා කරනවා. එහෙමනම් අපි බලමු මොනවද මේ සිලෙක්ෂන් ටූල්ස්, කොහොමද මේ වගේ සිලෙක්ෂන් දාගන්නේ සහ මොනවද මේ ටූල් වල තියෙන ප්‍රයෝජන කියලා. එහෙමනම් වෙනදා වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම Glamour Academy YouTube channel එකට. ඉතින් තාමත් ඔයා අපේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරලා නෙවෙයි නම් channel එක subscribe කරගෙනම අපි යමු අපේ වීඩියෝ එකට. අපි කතා කරන tools වලින් පළවෙනි selection tool එක තමයි object selection tool එක. ඉතින් මේ tool එකේ මූලිකවම සිද්ධ වෙන්නේ අපි ගන්න image එකේ තියෙන object වෙන වෙනම automatically හඳුනාගෙන selection එකක් හදලා දෙන එක. අපි බලමු කොහොමද මේ tool එක වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි image එක Photoshop වලට අරන් toolbox එකට ගිහින් object selection tool එක තෝරගන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි පාවිච්චි කරන Photoshop version එක අලුත් version එකක් නම් මේ tool එක අරගත්ත ගමන් automatically Photoshop එකෙන් image එක analyze කරලා ඒකේ තියෙන objects වෙන වෙනම හඳුනා ගන්නවා. ඊට පස්සේ mouse point එක object එකක් උඩට අරන් ගියාම ඒ object එක highlight කරලා පෙන්නනවා. ඊළඟට අපිට තියෙන්නේ mouse එක click කරලා අදාළ selection එක add කරගන්න විතරයි. එහෙමත් නැත්නම් මෙන්න මේ විදියට selection tool එක පාවිච්චි කරලා select කරගන්න අවශ්‍ය කොටස වටේට ඇඳමත් ඒ අදාළ කොටස select කරගන්න පුළුවන්. මෙහෙම අඳින්න මේ tool එකට options දෙකක් Photoshop වලින් දීලා තියෙනවා. පළවෙනි option එක තමයි මෙන්න මේ rectangle කියන විදිහට මේ selection එක ඇඳගන්න එක. අපිට මෙතෙන්දි පුළුවන් හතරස් කොටුවක් විදිහට selection එක ඇඳලා ඒක ඇතුලේ තියෙන objects ලේසියෙන්ම select කරගන්න. ඒ වගේම දෙවැනි option එක තමයි lasso කියන option එක. මේකෙදි අපිට පුළුවන් කැමති හැඩයට මෙන්න මේ වගේ ඇඳලා ඒ selection එක ඇතුලේ තියෙන අදාළ කොටස් select කරගන්න. ඉතින් ගොඩක් පැහැදිලි edge එකක් තියෙන clear image එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ tool එක පාවිච්චි කරලා ලේසියෙන්ම නිවැරදි selection එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සරලවම පැහැදිලි කරනවා නම් object selection tool එකේ ප්‍රධාන කාර්යය තමයි image එකේ තියෙන objects හඳුනගෙන ඒවා ස්වයංක්‍රීයව සහ නිවැරදිව select කරලා දෙන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ Photoshop වල තවත් automatically selection add කරන්න පුළුවන් tool එකක් වුණු quick selection tool එක ගැන. ඉතින් මේ tool එකත් කලින් object selection tool එක වගේම automatically selection add කරන tool එකක්. අපි Photoshop වල open කරලා තියෙන image එක උඩ සාමාන්‍ය brush එකකින් වගේ mouse එක drag කරගෙන යනකොට අපිට ඒ image එකේ තියෙන වර්ණ, contrast එක, textures සහ image එකේ තියෙන object වල edges හඳුනගෙන ඒ අනුව automatically selection එකක් add කරලා දෙන එක තමයි මේ selection tool එකෙන් සිද්ධ වෙන්නේ. selection එක add කරනවා වගේම මේ tool එක පාවිච්චි කරලා add කරපු selection එකේ area එක විශාල කරන්න, area එක කුඩා කරන්නත් මේ tool එකෙන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ selection tool එක වැඩ කරන්නේ කියලා. ඉතින් කලින් tools වගේම Photoshop වල toolbox එකට ගිහිල්ලා මුලින්ම quick selection tool එක තෝරගන්නවා. ඊට පස්සේ quick selection tool එකට අදාළ option bar එකේ මෙන්න මේ new selection කියන icon එක click කරලා අපේ image එක උඩ මෙන්න මේ විදිහට mouse එක drag කරගෙන යනවා. එතකොට ඔයාලට පේනවා අපි mouse එක drag කරන area එකේ තියෙන edges, colors, contrast වගේ දේවල් සැලකිල්ලට අරගෙන එයා automatically selection එකක් add කරගෙන සහ ඒ area එක විශාල කරගෙන අදාළ කොටස select කරගෙන යනවා. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණාවක් තමයි අපි selection එක දාගන්න හදන image එකේ quality ගොඩක් වැඩි image එකක් නම් එහෙම නැත්නම් background එක හෝ object එක ආවට ප්‍රදේශයේ ගොඩක් complex නැත්නම් එහෙම නැත්නම් එකම වර්ණ තැන් තැන් වල විහිදිලා නැත්නම් අපිට මේ selection tool එක ගොඩක්ම හොඳින් පාවිච්චි කරන්න පුළුවන්
ඒත් බැක්ග්‍රවුන්ඩ් එක ගොඩක් කම්ප්ලෙක්ස් එහෙම නැත්නම් ක්වොලිටියෙන් අඩු ඉමේජ් එකකදී නම් මේ සිලෙක්ෂන් ටූල් එක ගොඩක්ම සාර්ථකව වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. කොහොමනත් අපි Photoshop වල වැඩක් කරගෙන යනකොට අපිට ඉක්මනින් සිලෙක්ෂන් එකක් දාගන්න ඕනේ වුණොත් මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන ටූල් එක තමයි Magic Pen ටූල් එක. ඉතින් Photoshop වල තියෙන තවත් automatically selection එකක් add කරගන්න පුළුවන් ටූල් එකක් තමයි Magic Pen ටූල් කියලා කියන්නේ. ඉතින් මේ ටූල් එකේ කාර්යය වෙන්නේ ඉමේජ් එකක සමාන වර්ණ තියෙන තැන් හඳුනගෙන එහෙම නැත්නම් සමාන වර්ණ තියෙන පික්සල්ස් හඳුනගෙන ඒ තැන් එකපාර නැත්නම් එක ක්ලික් එකකින් සිලෙක්ට් කරලා දෙන එක තමයි මේ ටූල් එකේ කාර්යය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටූල් එක වැඩ කරන්නේ කියලා. වෙනත් ටූල්ස් වගේම ටූල් බොක්ස් එකට ගිහිල්ලා මෙන්න මෙතනින් Magic Pen ටූල් එක තෝරගන්නවා. ඊළඟට අපිට ඉමේජ් එකේ සිලෙක්ට් කරගන්න ඕනේ වර්ණය උඩ මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරාම එයා සම්පූර්ණ ඉමේජ් එකේම ඒ අදාළ වර්ණයට සමාන වර්ණ තියෙන තැන් ඔටෝමැටිකලි සිලෙක්ෂන් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේ සිලෙක්ෂන් එක පර්ෆෙක්ට් විදිහට නැහැ. නමුත් අපිට අදාළ වර්ණයන් තියෙන තැන් එයා සිලෙක්ට් කරලා දෙනවා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් කම්ප්ලෙක්ස් නැති වෙන තරමට සිලෙක්ෂන් එක නිවැරදි වෙනවා. මේ වගේම අපි සිලෙක්ට් කරගන්න වර්ණය තනිව නැත්නම් එකම වර්ණයක් නම් එහෙම නැත්නම් එකම විදිහට පැතිරලා තියෙන වර්ණයක් නම් නිවැරදිව සිලෙක්ෂන් එකක් ලබා ගන්න පුළුවන් මේ ටූල් එක හරහා. ඒ වගේම ගොඩක් වේගවත් සහ භාවිතා කරන්න ලෙහෙසි සහ එක ක්ලික් එකකින් විශාල ඒරියා එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් සිලෙක්ෂන් ටූල් එකක් තමයි Magic Pen ටූල් එක කියලා කියන්නේ. ඒ වගේම අපි පාවිච්චි කරලා තියෙන ඉමේජ් එක ක්වොලිටි අඩු නම් ගොඩක් කම්ප්ලෙක්ස් තැනක් නම් අපි සිලෙක්ට් කරන්න යන්නේ. ඒ වගේම වර්ණ විශාල ප්‍රමාණයක් මික්ස් වෙලා තියෙනවා නම් මේ ටූල් එක එතරම් සාර්ථක ටූල් එකක් නෙවෙයි ඒ වගේ අවස්ථාවකදී. ඉතින් අපි අදත් සිලෙක්ෂන් ටූල්ස් 3ක් ගැන සරලව කතා කරා. එමන් නැත්නම් සරලව හඳුනාගත්තා. ඉතින් ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයකින් අපි මේ සිලෙක්ෂන් ටූල්ස් වල ඇඩ්වාන්ස් කොටස් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් Photoshop ගැන වගේම graphic design ගැනත් ඉගෙන ගන්න මේ වීඩියෝ එකටත් like එකක් දාලා අපේ Glamour Academy channel එක subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්න. මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.